උල්ලෝලින් එළියට එන කාලේ හන්ද මගේ අදහස් තියෙන්නේ දඩේ මේ යන්න තමයි නතාලියා. නමුත් පොඩි පරාගට තියෙන්නේ මගේ ටැකර්ගේ කකුලක් නොන්ඩි වෙලානේ. අනේ පව්. මොනවා වෙලාද නොන්ඩි උනේ? මොනවද කියලා මංවත් දන්නේ නැහැ නතාලියා. මං හිතන්නේ මේ උගේ උකුල්ලටේට කොයිද පැනලා. මේ දඩාවත යන බල්ලොත් එක්කලා පොරකට ගිහිල්ලාද කොයිද? මට හිටපු අගේ ඇති බල්ලා. මං ඌ ගත්ත රූබල් 125ක්ම ගෙවලානේ. හරි වැඩි වන්. මොන්න පිස්සුද? ඌ ඊටත් අඩිය වටිනවා. පප්පා අපේ බැකර් ගන්න තියදන් කරේ රූබල් 85නේ. උනට අපේ බැකර් ඔයාගේ ට්‍රැකර්ට වැඩිය 10 ගුණයක් හොඳයි. බැකර් හොඳලු ට්‍රැකර්ට වැඩිය. ඔන්න ඉතින්. ට්‍රැකර් හොඳලු බැකර්ට වැඩිය. ඔව් හොඳ තමයි. බැකර් තාම හැදෙන පැටිය බව ඇත්ත. ඒ උනට පෙනුමෙනුත් ඥානවන්තකමනුත් අපේ බල්ලට ගහන්න බල්ලෙක් මේ පලාතේවත් නැහැ. මම මෙහෙම කිව්වට අමනාප වෙන්න එපා නතාලියා. නමුත් ඔයාට මතක නැතුණාද ඔයාගේ බල්ලා ඒ කට නිකන් පොල්තරයක් වගේ කියලා. පොල්තරයක් වගේ කටක් තියෙනකොට කොහොමද ගොදුරක් හරියට අල්ලන්නේ? ඉතින් අහවල් එකට ඌ දඩේ මේ එක්කලා යන්නේ. පොල්තරිය? ඔලු ගෙඩිය. පොල්තරිය වගේලු මගේ බල්ලගේ කට. ඔව්. මම දිවුරුලා වුණත් කියන්නම් කට පොල්තරිය වගේ කියලා. උඩු තල්ල තියෙන යටි තල්ලට 7ක් විතර ඉස්සරහින්. මොන? ඔහේ මගේ බල්ලගේ කටේ දිග පළල මැන්නද? ඔය බල්ලා දඩේම යනකොට තනියට එක්කලා යන්න හොඳයි. සත් දඩේම යන්න නෙමෙයි. අපේ බල්ලා හොඳ වංශක්කාර බල්ලෙක්. හොඳයි ඔයගේ ට්‍රැකර් ගන්නවා බලන්න. උගේ හැම දිහා බල්ලා කොයි මිනිහටද කියන්න පුළුවන් ඌ අහවල් જાතිය කියලා. නාකි පර බල්ලෙක් ඔයගේ ට්‍රැකර් ලොම් හැලිච්ච. ඌ නාකි. ඒ උනට ඔයගේ බකර් මගේ බල්ලාගේ මයිල් 10 තරම්වත් අටින්නේ නැහැ. මගේ බල්ලා නියම බල්ලා. ඔහෙට නම් අද මහ සෝරාද කොහෙද වැහිලා ඉවන්නේ? ඉස්සෙල්ලකෝ ගොළු ඉවත් ඔයගේ කියලා. ඒ පාර දැන් කියන ඔයගේ ට්‍රැකර් හොඳයි කියලා මගේ බැකට වැඩිය. මට අල්ලන්නේ නැති මිනිස්සු මෙහෙම හිතට හොරා කතා කරනකොට තමයි. ඔහේ හිත යටින් හොඳටම දන්නවා නේද ඔයගේ ට්‍රැකර්ට වැඩිය මගේ බැකර් හොඳ විත්තිය. ඔයගේ බල්ලගේ උඩු තල්ල දිගයි. නෑ බොරු. අමෝලික බොරු. මොකද මේ මෙන්න මෙතන හයි කෑ ගන්න හරි වැඩක් තමයි. ඔය කියන කතාවල කාටවත් තරහ යන්නේ නැත්තේ. පිස්සු විකාර දොඩවන ඔයගේ කුණු බල්ලා මගේ බැකට සමාන කරන්න හදනවා. කර්ණාකල කෑ ගහන්න නැතු ඉන්නවා. මගේ පපුව හිර වෙගෙන එනවා. ඔය අහලා තියනව නේද අර ඉස්සගේ සුදන කතාව ගැන? කුණු කන්දා සේරම ඔළුව උඩ. කර්ණාකල නවත්ත ගන්න මගේ පපුව හිරෙලා කට පියා ගන්න. පියා ගන්නම නෑ ඔයගේ ටැකට වැඩිය මගේ බැකර් 10 කුණයක් හොඳයි කියලා. කෑ ගන්න එපා. නෑ මම කෑ ගහනවා. ඒ පාර මොකද්ද? පප්පේ. ඇත්තම කියන්නේ. මගේ මූණට නෙවෙයි ඇත්තට. කොයි බල්ලද වැඩිය හොඳ? මෙයාගේ ට්‍රැකර්ද අපේ බැකර්ද? ඔව් ස්ටින් අංකල් ඔය කිව්වාගේ ඇත්තම කියන්නේ ඔයගේ බැකර්ගේ උඩු තල්ල යටි තල්ලට වැඩිය දිගයි නේද? ඔව්ද නැද්ද? ඇත්ත ටිකක් දිග තමයි. පොඩ්ඩක් ඉන්න. ඒ වුණාට මොකද? අපේ බල්ලට ගහන්න බල්ලෙක් මේ හතර තිබ්බාගෙමට. ඒ කියන්නේ මගේ බල්ලට වැඩිය හොඳයි කියලාද? ඔහේ ඔය හොඳ 100ෙන් කතා කරන්නේ ආ? පොඩ්ඩක් ඉන්න. ඔයගේ ටැගර් ගැන හොඳ කාරණා කිව්වා තියෙනවා තමයි. ඇත්ත ඌ හොඳ බල්ලෙක්. හොඳට නාවල කියලා කන්න බොන්න දීලා හදලා තියෙනවා. ඒ වුණාට උගේ අඩුපාඩු දෙකක් තියෙනවා. එකක් ඌ නාකි අනික උගේ මූණ මොකක්ද? බොයි මගේ පපුව. අපි මරුස්කින් වද දරේමට කියලා අර ගන්තබතුමාගේ ජර්මනින් ගෙන බල්ලත් එක්ක මගේ බල්ලා හරියට දීවේ නැද්ද මං අහන්නේ. තමුසේ ගොය වර්ණා කරන බල්ලා එදා අපි බල්ලන්ට වැඩිය 60ක් මක් විතර පිටිපස්සෙන් හිටියේ. ඌට දුවන්න බැරුනේ ගංසබපතියන් කොල්ලෙක් උඩ කතෙන් ගහපු හිටි. හොඳයි එහෙම වෙච්ච එක. අනික සේරම බල්ලෝ හාව පස්සේ දුවන ගියා. තමුසේගේ බල්ලා විතරක් අර පිට නිවද තනකොළ කකා හිටපු අසරණ එළිපටාවෙ පිට ගියා. බොයි මගේ පපුව කුලත් කරේලා වගේ. කකුලත් කොරවෙලා ලෙඩ ගෝදා ඒ උනාට කඩින්නම් මහා දඩයක් කාරය. තමුසේ හොඳයි කුස්සියට පොල් ගන්න. කැක්කුම දඩයමට යනවට වැඩි හොඳයි ගෙදර ගිහින් අවුල් දෙක ආසේ අත් දෙක ගාගෙන අල්ප දාන්න වගේ බුදිය ගන්නවා. තරුසෙටයි මටයි කරන්න පුළුවන් දඩිය. ඔලු තට්ටේ. ඔය ජලවන්නියයි බකල කපුලා එක්ක මොන දඩයන්ද ඔය. අර කිව්වා වගේ ගෙදර ගිහලා කපුල් දෙක ආසේ අත් දෙක ගාගෙන බුදිය ගන්න. තරුසෙටයි මටයි කරන්න පුළුවන් දඩිය. තමුසේ දඩයක්කාරයෙක් නෙවෙයි ඔය. ලෝකෙටවත් තමුසෙටවත් වැඩක් නැති නිකමේ කෙච් කරයි. නෑ තමුසේ තමයි දඩයක්කාරයා. ලෝක ප්‍රසිද්ධ දඩයක්කාරයා. තමුසේ දඩේ මේ යනවා කියලා යන්නේ අර ගන්තබාපතිට පන්දන් අල්ලන්න අසරණ මිනිස්සුන්ගේ බෙලි කපන්න එච්චරයි. තමුසේ දඩයක්කාරයෙක් නෙමෙයි. දියරෙද්දෙන් බෙල්ල කපන જાතිය මිනිහෙක් ඔය දෙපිට කාට්ටුවක්. මොකක් වෙවල මං අනුන්ගේ බෙලි කපන දෙපිට කාට්ටුවේ කට පියාගත්තේ නැත්තම් දෙනවත් වගේ. ඔව් දෙපිට කාට්ටුව තමයි. අනුකුත් තෙරුවා පොල් බල්ලා තුච්චා පාහර අතමිය මිනිත්ත හිරියොතම් නැති එක. නාටි මල කොල
දෙනවා තෝ ටික බඩට යන්න මම සේරම ගන්නවා තමුසේ ගහිල්ගෙන තමුසේ ගෑනි තමුසේ ඉත්තා තමුසේ ඉලවතෙන් ගහලා දොට්ට දාලා ඉඳගත්තා අපෝයි මගේ කකුල මොකද ගෙදර ඉන්න පුස්සමඩක් පායන්නේ බඩ අපෝයි මගේ කකුල පපුවත් තිරෙලා කෝ මගේ උරිත්තත් නෑ වගේ අනේ මගේ ශ්‍රී ලංකාවේ ගෙනවා දොස්තර කෙනෙක් මට වතුර ටික බල්ලා අපෝයි හරියට අපෝයි මට ටොස්ම ගන්න බෑ වගේ දොස්තර කෙනෙක් වතුර ටික දඩයක්කාරය අස්සේ පිට වාඩි වෙන්නවත් පුළුවන් මිනිහෙක් කිව්වනම් තා මොකෝ පප්පි අනේ පප්පි මෙයාට මොකද මේ වෙලා තියෙන්නේ පප්පි අනේ බුදු පප්පි මොකද මෙයාට උනේ ඉවාන් වැසිලිවිලිස් මොකද දෙයනේ මෙයාට උනේ යා මැරිලා බාර මොකද්ද මොනවද උඹට ඕනේ මැරිලා අනේ පප්පි අනේ දෙයනේ අපි මොකද මෙයාට කෙරුවේ යාගේ පණ ගිහිල්ලා පප්පි කවුරු හරි දොස්තර කෙනෙක් අනේ පප්පි කවුරු හරි දොස්තර කෙනෙක් යා මැරිලා කවුද මැරෙන්නේ අයියෝ ඇත්තම එන්න දොස්තර කෙනෙක් වතුර ටික අනේ රත්තරන් පුතේ මේ වතුර ටික බිව්වන නෑ පේන පාටක් නෑ හොඳ නේති හොඳටම මැරිලා ආයිමත් මේ කරගන්න බැරි විදියට අනේ මං වගේ කර්මකාරී මොනව කරන්නද මගේ තුවක්කුව ළඟ නැතිකොට ඇයි මම මේ බලාගෙන ඉන්නේ කොහොමද කඩුව බෙල්ල කපගන්නේ අනේ අතර පුතේ මේ වතුර ටික බීපන් මට පණ යන්නේ නෝ මම කොහෙද ඉන්නේ ඔය බල දෙන්න දන්නගෙන ඕන මම දානයක් කරගනින්න ඩෝස් කැමති මගෙන් විරුද්ධත් නැහැ ඒක නිසා මට මගේ පාඩුවේ ඉන්න දීපල්ලා මම කොහෙද ඉන්නේ මගේ ශ්‍රී ලංකාවේ ගෙනෝ අපෝයි බලන්න අනේ යාට පණ ආවද ඕ මම නම් කැමති කවුද කැමති දෝනියෝ කැමති ඊට පස්සේ දෙන්න එක්කවුලල්ලා ඊට පස්සේ ඔන්න අම්මක බැහැලියල්ලා මම කැමති මම මොනවටද කැමති මට තේරුණා මගේ ශ්‍රී ලංකාවේ ඉන්නවා අනේ මගේ සන්තෝෂේ කියන්නේම කරගන්න බෑ නතාලියා මටත් හරි සන්තෝෂයි මෙච්චර කාලක් මගේ හිතේ තිබුණු බර කදින් නිදහස් ඒ කෝක වුණා ඔයා දැන්වත් පිළිගන්න ඕන ඔයාගේ ට්‍රැකර් මගේ බැකර් තරම් හොඳ නෑ කියලා හොඳයි නෑ හොඳයි නෑ හොඳයි